පුතා ගෙදර තමයි හිටියේ. ඒකෙන් පුතා ගෙදරම දැන් ගහගෙන අල්ල අපු ගෙදර ගහගෙන යනකොට අපි ඔක්කොම පැනලා ගියා. කොහොම හරි පැනලා ගියා. පැනලා ගිහලා ජීවිත බේරගත්තා. ඉතින් මොනවත් අපිට තත් එකක් නේ. ගෙදරත් යන්නත් බෑ දෙන්. කොහෙත් යන්න බෑ. ගෙදර තමයි ඉන්නේ. ගොඩාක් කටි මේකෙන් දත් වුණා අපිට. ගොඩාක් කටි නැති වුණා. නේ පුතාගේ ටීවීවල ඉඳලා අපි වාහනේ ඉඳලා අපිට ගිහලා තියෙන්නේ මොනවත් නේ අපිට. ඉතින් එහෙම තමයි ඉන්නේ අපි ජීවිතේ දැන්. දැන් කොහොද යන්නේ කොහොද එන්නේ කියලා අපිට දන්නේ. මේ කියන්නේ මේ පැත්තේ මෙතන ගෙදර දෙක එකක් තිබ්බා. පොතන ගෙදර එකයි මෙතන එකයි අතන පල්ලේ එකයි. ආයි පල්ලේ දෙකක්. උඩ තිබ්බා 5ක් විතර. ඔක්කොම එකපාරේ ඇවිල්ලා තියෙන්නේ. බලාගෙන ඉන්නකොට බිත්තිය ටික ටික කඩනවා වගේ. ඊට පස්සේ ඒගොල්ලෝ ඔක්කොමලා කතා කරලා ටක් ගාලා මේ පල්ලෙහාට ආවා එක පත්තකට. පල්ලෙහාට ආවිලා මේ අපේ පල්ලියට ආවිලා. පල්ලියට ආවට පස්සේ ඒ වෙලාවම ටක් ගාලා ලොකු සද්දයක් ආවලු. ලොකු සද්දයක් ආවට පස්සේ තමයි සම්පූර්ණ මේ උඩින් ඉඳලා මේ පස් ටික ඔක්කොම ආවිලා තියෙනවා. අර ළමයි කොලේට ගියා නම ගත්තලා අයියා. එතන කණු ඔක්කොම එතනින් කැඩිලා. ඔව් මේකනේ. අර අතන අයිය මෙතනලා මීටර් 100කට මේ ගෙදර තිබ්බා අර අතන ගෙදර තිබ්බා. ඔක්කොම අයින් කළාමලා එනවා.